2027 ළමයි බලන්න. එතකොට ඔයාලට 2025 පේපරේ කරන්න ඕන තවත් ප්‍රශ්නයක් තියෙනවා. බලන්න 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම එකක්. x සහ y පරමාණු දෙකක් තියෙනවලු. x කියලා පරමාණුවකුයි මම ටික පාඩම් දෙන්න. x කියලා පරමාණුවකුයි y කියලා පරමාණුවකුයි තියෙනවලු. මේ දෙකෙන් x වලට වඩා y ගේ බර වැඩිලු. කියනවා x වලට වඩා y ගේ බර වැඩිලු. බර වැඩිලු x වලට වඩා y ගේ. ඊට පස්සේ දීලා තියෙනවා අපිට දත්ත කීපයක් දීලා තියෙනවා. ඒක දීලා තියෙනවා අපිට e කියලා තියෙනවා. ඊට පස්සේ මේක අහන්නේ මොකද්ද? x සහ y ස්කන්ධය සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි වේද? නිවැරදි වේද කියලා නේ කියන්නේ මෙතන මේ දීලා තියෙන්නේ a b c d e වලට උන අගයන් ටික අපිට නිවැරදිව බලලා ගන්න තමයි තියෙන්නේ. හරි. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේක ගත්තොත් පළවෙනි පාඩම වෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ. සාමාන්‍ය මට්ටමේ සුළු තර්කණයක් තියෙන ගානක් මේක. එතකොට මේ වගේ සම ගොඩක් දුරට පළවෙනි පාඩම වෙන්න ඉඩ නැහැ නේ. ඒත් මේ සැරේ දාලා තියෙනවා. බලමු. මේක ගත්තම අපිට මෙතන බලන්න ඔයාලට පොඩි විශේෂත්වයක් පේනවද මේ ප්‍රෝටෝන ගානේ ඉලෙක්ට්‍රෝන ගානේ. බලන්න y වල ප්‍රෝටෝන ගාන 6යිලු. ඒ වගේම x වල ඉලෙක්ට්‍රෝන ගාන 6යිලු. ඔයාලා දන්නව නේද පරමාණුක ක්‍රමාංකය? පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක් හරි මූල ද්‍රව්‍යයක තියෙනම න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන ගාන. පරමාණු ක්‍රමාංක සමාන වෙනවා න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන ගණනට. ඒ වගේම ඔයාලා දන්න දෙයක් තමයි උදාසීන පරමාණුවක් ගත්තොත් උදාසීන පරමාණුවේ ප්‍රෝටෝන ගාන සමාන වෙන ඉලෙක්ට්‍රෝන ගානට. ඉලෙක්ට්‍රෝන ගණනට. එතකොට අපිට මේකෙන් දැනගන්න ඕන දේ තමයි මේකේ ප්‍රෝටෝන ගාන සමානයි නා. y ගේ ප්‍රෝටෝන ගාන 6යි නා. x ගේ ඉලෙක්ට්‍රෝන ගාන 6යි නා. අපිට එතනින් තර්කණයක් ගොඩනගා ගන්න පුළුවන් මේ දෙක එකම මූල ද්‍රව්‍යයේ සමස්ථානික දෙකක්. ඒ කියන්නේ x සහ y කියන්නේ x සහ y කියලා කියන්නේ එකම මූල ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගමු නියෝන් නම් x කියන්නේත් නියෝන් y කියන්නේත් නියෝන්. එතකොට x කියන්නේ මේ x සහ y කියන්නේ නියෝන්ගේ එකිනෙකට වෙනස් සමස්ථානික දෙකක්. සමස්ථානික දෙකක් නම් මෙහෙම වෙන්න බෑ. සමස්ථානික වල තියෙන විශේෂත්වය මොකක්ද? සමස්ථානික වල තියෙන විශේෂත්වය තමයි ඒ වගේ පරමාණු ක්‍රමාංක සමානයි. ඒ වගේ වෙනස් වෙන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංක තමයි වෙනස් වෙන්නේ. ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙනවා සමස්ථානික වල. එහෙනම් ඒ දත්තය ඇතුලෙන් අපි ගියොත් අපිට පුළුවන් පරමාණු ක්‍රමාංක සමානයි නම් ඒ වලට එන්න ඕනගේ කීයද? A සමානයි 6ක් එන්න ඕන. ඒ වගේම C සමානයි අපිට එන්න ඕන 6ක් කියලා ගයක් එන්න ඕන. එතකොට අපි දැන් ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙන්න එපා. ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙන්න x වල 7යි නම් x වල 7යි නම් දැන් අපි A 6යි කියලා දන්නවා. එහෙනම් 7යි 6 එකතු කරාම අපිට D එනවා. D 13ක් එන්න ඕන. ඔයාලට දීලා තියෙනවා x වලට y ගේ බර වැඩිලු. එහෙනම් 13ට වැඩි යගයක් ඊට තියෙන්න ඕන. දැන් ඔයාලා උතන උත්තර බැලුවොත් තියෙනවා e වලට අවිල්ලත උපරිමගේ 14 කියලා තමයි තියෙන්නේ. එහෙනම් e වලට අනිවාර්යෙන් එන්න ඕන 14න්. e වලට අනිවාර්යෙන් 14 එන්න ඕන. 14 එන්න ඕන නම් අපිට මෙතන b වලට එන්න ඕනගේ කීයද? 6ට 8ක් එකතු වුණාම තමයි 14 එන්නේ. එහෙනම් b සමානයි 8ක් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ දත්ත ටික තියෙන උත්තරේ තමයි නිවැරදි උත්තරය අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙම දත්ත තියෙන උත්තරේ තමයි මොකද්ද? තුන්වෙනි උත්තරය. එතකොට මේකට අදාළව නිවැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. එතකොට මේ වගේ ප්‍රශ්න මේ පළවෙනි පාඩම මේ වගේ තර්ක කරලා අහන ප්‍රශ්න ගොඩක් දුරට අඩුයි. ගොඩක් වෙලාවට අහන්නේ අර වගේ විද්‍යාඥයෙක් නමක් නැත්නම් හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියෙන් නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ. එතකොට මේක ගොඩක් කාලෙකින් ආපු ටිකක් වෙනස් මට්ටමේ ප්‍රශ්නයක්. ලොකු තර්කණයක් නැහැ. හරියට තියරි ටික වැටලා තියෙනවනේ මේක කරගන්න පුළුවන්.